ICC තරඟාවලියේදී කාලයකට වරක් පැමිණෙන යුද්ධයකට සමාන ක්‍රිකට් තරඟය. ක්‍රිකට් පිටියේ ලොකුම එදිරිවාදීන් අතර ගැටුම නැරඹීමට ඔබ සූදානම්ද? පාකිස්තාන කණ්ඩායමේ නවතම කඩළු දඩයම් කරන්නාගේ පන්දු යැවීමට ප්‍රශ්නයක් වෙයිද? ඉන්දියාවේ මිසයිල් වගේ ප්‍රතිකරණ ප්‍රහාරය කෙසේ දියත් වෙයිද? තරඟයට කාලගුණයෙන් ඇති බලපෑම කෙසේද? එම දැවැන්ත තරඟයෙන් ශ්‍රී ලංකාවට අත්වන වාසියක්මත් අපි එන යම් වීඩියෝ. හෙලෝ අයිබෝවන් ක්‍රිකට් වලට ආදරය කරන සැමට ක්‍රිකට් ක්‍රීඩාවේ අලුත්තම සහ වෙනස්ම තොරතුරු ඔබට ගෙන අපි ක්‍රිකට් ෆැනාටික්. මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිත මේ මාස 15 වෙනිදා සවස් 7ට ආරම්භ වීමට නියමිත දැවැන්ත යුද්ධයක් වගේ තරඟය පිළිබඳවයි. ICC තරඟාවලියක ආර්ථිකමය වශයෙන් විශාලම තරඟය. මෙම තරඟය ඒ වගේම ඉදිරිවාදීන් අතර යුද්ධයකට සමාන ගැටුමක් රටවල් දෙකක යුද්ධයක් වගේ ගැටුමක් නිර්මාණය වන දැවැන්ත තරඟයක්. මේ තරඟය මෙවර පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය. ඒකට හේතුව ඔබ දැනටමත් දන්නවා. මේ දෙරට අතර පවතින දේශපාලන ගැටලු හේතු කරගෙන උන් දෙගොල්ල දාලා රටවල් වල ක්‍රීඩා කරන්නේ නැහැ. ඒ නිසා වෙනින් කන්ට්‍රි එක වෙනත් පාර්ශවයක් තියෙන රටක තමයි ක්‍රීඩා කරන්නේ. ඉතින් මේ ලෝක කුසලානේ ලංකාව සත්කාරත්වයේ දන්නින්ද ශ්‍රී ලංකාවේ තමයි මේ තරඟය පැවැත්වෙන්නේ. මේ තරඟය ශ්‍රී ලංකාවේ පැවැත්වීම අපේ රටට විශාල ශක්තියක් වෙනවා. මොකද ආර්ථිකමය වශයෙන් විශාල ජයග්‍රහණයක් වෙනවා. ඉන්දියාවේ ක්‍රිකට් ලෝලීන් සහ පාකිස්තානයේ ක්‍රිකට් ලෝලීන් විශාල වශයෙන් ශ්‍රී ලංකාවට හැදී එනවා. පසුගිය කාලේ මෙම තරඟය අත්හැර දැමීමේ කතාවක් බහක් තිබුණා. පාකිස්තානයේ පැත්තේ බංග්ලාදේශයට සිදුවෙච්ච අසාධාරණයත් එක්ක. නමුත් මෙම තරඟය කෙසේ හෝ 15 වෙනිදා පැවැත්වීමට දැන් තීරණය වෙලා තියෙනවා. ඒ වෙනුවට දැන් මේ වන විට අපේ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ උපරිම ධාරිතාවයේ 35000ක් වුණත් එම ධාරිතාවය ඉක්මවා ගිහිල්ලා මේ වෙනකොට ටිකට් සඳහා ඉතින් මෙම තරඟාවලියේ 27 වෙනි තරඟය විදිහට තමයි මෙම තරඟය පැවැත්වීමට නියමිත. ඉතින් ඔබ දන්නවා මේ වන විට මේ කණ්ඩායම් දෙකම මේ තරඟාවලිය තුළ ඔවුන්ගේ කාණ්ඩය තුළ තරඟ දෙක බැගින් ක්‍රීඩා කරලා ඒ තරඟ දෙක ගානේ ජයග්‍රහණය කරලා තියෙනවා. ඒ අනුව ගෲප් එකේ එකට ඉන්නේ ඉන්දියාව. ඒ නෙට් රන් රේට් එකෙන් 3.05ක් ලබාගෙන. පාකිස්තානය දෙවෙනි ස්ථානයේ ඉන්නවා නෙට් රන් රේට් එක 0.93ක් ලබාගෙන. ඔවුන් දෙගොල්ලම පොයින්ට් 4 බැගින් ලබාගෙන තියෙනවා ක්‍රීඩා කරපු තරඟ දෙක ජයග්‍රහණය කිරීම නිසා. කණ්ඩායම් දෙකේ සංයුතිය ගැන අවධානය යොමු කිරීමේදී පාකිස්තාන කණ්ඩායමේ සංයුතිය මෙසේ වේයයි අනුමාන කළ හැකි. සයිම් අයුබ්, සයිඩ් සදා පර්හාන්, ඒ වගේම සල්මන් අලි අගා කැප්ටන්, බාබර් රසාම්, ඒ වගේම උස්මාන් ખાન, ඒ වගේම සදාබ් ખાન, මුහම්මද් නවාස්, ෆහීම් අස්රෆ්, සයින් ෂා අප්රිඩි, උස්මාන් තාරික් සහ අක්බර් අහමඩ් යන ක්‍රීඩකයන් 11 දෙනාගෙන් සමන්විතය හැකි බවයි පෙනී යන්නේ. ඉන්දියානු කණ්ඩායමට අවධානය යොමු කිරීමේදී ඉෂාන් කිෂාන්, අභිෂේක් ශර්මා, තිලක් වර්මා, කැප්ටන් විදියට සූර්යකුමාර යාදව්, රින්කු සිං, හර්දික් පාණ්ඩයා, ශේවන් ඩුබේ, අක්ෂය පටේල්, වරුන් චක්‍රවර්ති, ජස්ප්‍රීත් බුම්රා සහ මුහම්මද් සිරාජ් යන ක්‍රීඩකයන් 11 දෙනාගෙන් සමන්විත වී හැකි බොහෝ දුරට. ඉතින් කණ්ඩායම් දෙකේ T20 රෑන්කින් ගැන කතා කිරීමේදී ඉන්දියානු කණ්ඩායම රේටිං 273ක් ලබාගෙන පළවෙනි ස්ථානයේ තමයි ඉන්නේ. ඒ වගේම පාකිස්තානය රේටිං 238ක් ලබාගෙන 6 වෙනි ස්ථානයේ තමයි ඉන්නේ. ඉතින් පළවෙනි ස්ථානය සහ 6 වෙනි ස්ථානය අතර පවතින කණ්ඩායම් දෙක අතර ගැටුමක් තමයි මේ දිස් වෙන්නේ. ඉතින් බැටිං රෑන්කින් ගැන අවධානය යොමු කිරීමේදී ඉන්දියාවේ අභිෂේක් ශර්මා පොයින්ට් 908ක් ලබාගෙන පළවෙනි ස්ථානයේ ඉන්නවා. ඒ වගේම තිලක් වර්මා ඉන්දියාවේ 762ක් ලබාගෙන 5 වෙනි ස්ථානයේ ඉන්නවා. ඒ වගේම සූර්යකුමාර යාදව් පොයින්ට් 754ක් ලබාගෙන 6 වෙනි ස්ථානයේ ඉන්නවා. ඉන්දියාවේ ක්‍රීඩකයෝ 3 දෙනෙක් පළවෙනි 10 ඇතුළත රෑන්කින් වල ඉන්නවා. පාකිස්තාන එක ක්‍රීඩකයෙක් ඉන්නවා 3 වෙනි ස්ථානයේ. ඒ සහිත් සබ්ද්‍රා පර්හාන් ඔහු පොයින්ට් 769ක් ලබාගෙන ඔහු 3 වෙනි ස්ථානයේ රැඳී සිටිනවා. පන්දු යවන්න දෙස අවධානය යොමු කිරීමේදී ඉන්දියාවේ වරුන් චක්‍රවර්ති පොයින්ට් 773ක් ලබාගෙන පළවෙනි ස්ථානයේ ඉන්නවා. ඒ වගේම හර්දීප් සිං පොයින්ට් 649ක් ලබාගෙන 11 වෙනි ස්ථානයේ ඉන්නවා. ඒ ඉන්දියාවේ ක්‍රීඩකයෝ දෙන්නා. ඒ වගේම පාකිස්තානයේ ක්‍රීඩකයෝ විදියට අක්බර් අහමඩ් පොයින්ට් 753ක් ලබාගෙන දෙවනි ස්ථානයේ ඉන්නවා. ඒ වගේම මුහම්මද් නවාස් පොයින්ට් 668ක් ලබාගෙන 7 වෙනි ස්ථානයේ ඉන්නවා. ඔවුන් දෙදෙනා පාකිස්තානය වෙනුවෙන් පළවෙනි රෑන්ක් අතර රැඳිලා ඉන්නවා. ඒ වගේම ඕල් රවුන්ඩර්ස්ලා අතර ගත්තාම පාකිස්තානයේ සයිම් අයුබ් පොයින්ට් 282ක් ලබාගෙන දෙවනි ස්ථානයේ ඉන්නවා.
ඒ වගේම මොහම්මඩ් නවාස් පොයින්ට් 221ක් ලබාගෙන පස්වෙනි ස්ථානයේ ඉන්නවා. නමුත් ඉන්දියාවේ හර්දික් පාණ්ඩයා පමණ පොයින්ට් 243ක් ලබාගෙන තුන්වෙනි ස්ථානයේ රැඳී සිටිනවා. ඉතින් මේ දෙරට අතර තරඟ 16ක් මේ වුණට පැවැත්වලා තියෙනවා. එයින් තරඟ 13ක ජයග්‍රහණ ඉන්දියානු කණ්ඩායම, තරඟ 3ක ජයග්‍රහණය පාකිස්තාන කණ්ඩායමත් ලබාගෙන තියෙනවා. ඒ අනුව ඉන්දියානු කණ්ඩායම තරඟ 3ක් සහ පාකිස්තාන කණ්ඩායම තරඟ 13ක් පරාජය වෙලා තියෙනවා. ප්‍රතිඵලයකින් තොර තරඟ නැහැ. ඒ වගේම ලකුණු සමවීමුත් නැහැ. ඒ වගේම හෝම් පින් තියෙනවා දෙකක් ඉන්දියාවට, අවේ වොන් පාකිස්තානට එකක් තියෙනවා. ඒ වගේම නියුට්‍රල් වොන්ස් ඉන්දියාව 11ක් සහ පාකිස්තාන දෙකක් විදියට වාර්තා කරගෙන තියෙනවා. ඉතින් බැලුමටම ඔබට පෙනී යනවා ඉන්දියානු කණ්ඩායම තරඟ 16කින් තරඟ 13ක් ජයග්‍රහණය කරලා කණ්ඩායම් දෙක අතරින් ප්‍රධාන ප්‍රමුඛ ස්ථානයේ ඉන්නවා. පාකිස්තාන කණ්ඩායම තරඟ 3 ජයග්‍රහණය කරනවා. නමුත් පාකිස්තාන කණ්ඩායම දුර්වල කණ්ඩායමක් නෙමෙයි. මේ මෑත කාලීන පාකිස්තාන කණ්ඩායමේ පන්දු යැවීමේ ශක්තිමත් භාවයක් ඇති වෙලා තියෙනවා. පිටිකරණය සාමාන්‍ය මට්ටමක තියෙනවා දක්ෂණය. පන්දු යැවීම යම්කිසි දිනුවක් ලැබිලා තියෙනවා පාකිස්තාන කණ්ඩායමට. නමුත් ඉන්දියානු කණ්ඩායමේ වර්තමානයේ පන්දු යැවීමේ යම්කිසි අඩුපාඩුවක් තියෙන බව තරඟ වලින් පෙනී යනවා. එතකොට අපිට මේ තරඟයේදී බොහෝ දුරට බලා ගන්න පුළුවන් පාකිස්තානයේ ඉතිකරුවන් ඉන්දියාවේ පන්දු යවන්නන්න කොහොමද මුණ දෙන්නේ? පාකිස්තානයේ ඉතිකරණයේ යම්කිසි අඩුවක් තියෙනවා. නමුත් පන්දු යවන්න ඉදිරියේ ඉන්නවා. ඒ වගේම ඉන්දියාවේ ඉතිකරණයේ ඉදිරියෙන් ඉන්නවා. පන්දු යවන්න පොඩ්ඩක් අඩු ස්වභාවයක් තමයි තියෙන දක්ෂතාවයන්. ඉතින් අපිට බලන්න පුළුවන් පාකිස්තානයේ පාකිස්තානයේ පිටිකරුවන් ඉන්දියාවේ පන්දු යවන්නන් කොහොමද හැන්ඩල් කරන්නේ? ඒ වගේම ඉන්දියාවේ පිටිකරුවන් පාකිස්තානයේ පන්දු යවන්නන්ට කොහොමද මුහුණ දෙන්නේ? ඔවුන්ගේ දක්ෂතාවයන්ට කොහොමද ඔවුන් ප්‍රතිචාර දක්වන්නේ කියන එක පිළිබඳව අපිට මේ තරඟය තුළින් දැක ගන්න පුළුවන් වේවි. ඉතින් කණ්ඩායම් දෙකේ ශක්තිය සහ ඔවුන්ගේ තියෙන හැකියාවල් ගැන අවධානය යොමු කිරීමේදී පාකිස්තාන කණ්ඩායම සයිම් අයුබ්, සද්දා ෆර්හාන්, සල්මන් අලි අගා වගේ ක්‍රීඩකයන් ලකුණු 4 ඉන්නවා. ඒ වගේම ඕල් රවුන්ඩ් විදියට සදා ඛාන් සහ මොහම්මඩ් නවාසුත් ප්‍රවේගකාරී ප්‍රතිකරණයක් දියත් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම ඔවුන්ගේ පන්දු යැවීම අබ්බර් රහමඩ් ඇතුළු අලුතින් එන උස්මාන් තාරික් ඒ ක්‍රීඩකයන් දෙදෙනාගේ පන්දු යැවීම ඉන්දියාවට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම වේග පන්දු යවන්න විදිහට සයින්ස් ආප්‍රිඩි පරිම අස්රපුත් ඉන්නවා. විශාල රාජකාරියක් මෙම තරම් තීරුව මන්දකාමී වුණොත් අහින් අස්රම්ගේ ස්ලෝ බෝල් එකකින් ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමේ හැකියාවක් තියෙන ඉන්දියානු කණ්ඩායමට. ඒ වගේම සයින්ස් ආප්‍රිඩි කියන්නේ ලෝ පිළිගත් ප්‍රමුඛ පන්දු යවන්නේ. ඉතින් මේ වගේ පන්දු යවන්නන්ගෙන් ප්‍රබල අභියෝගයක් ඉන්දියානු කණ්ඩායමට එල්ලවීමේ හැකියාවක් තියෙනවා. ඉන්දියානු කණ්ඩායම ගැන සැලකීමේදී ඉන්දියානු කණ්ඩායම ඉෂාන් කිෂාන්, අභිෂේක් ශර්මා සහ සූර්ය කුමාර් යාදව් යන ක්‍රීඩකයන් තුන්දෙනා මෑත කාලීනව විශාල වශයෙන් ලකුණු ලබා ගැනීමෙන් මේ ක්‍රීඩකයන් තුන්දෙනා මේ ආසන්න තරඟවල මේ ලෝක කුසලානේ මේ තරඟ කිහිපයේදී පවා ඔවුන් ලකුණු 4 රැඳී සිටින. විශේෂයෙන් සූර්ය කුමාර් යාදව් ඔහු නායකයා විදියට කණ්ඩායම ප්‍රමුඛයේ ඔහු නායකයා විදියට කණ්ඩායම ඉදිරියෙන් කණ්ඩායම රැගෙන යනවා. ඉතින් මේ ඉෂාන් කිෂාන් සහ සූර්ය කුමාර් යන දෙදෙනාගේ කඩළු දෙක වගේම අභිෂේක් ශර්මාගේ ඉක්මන් ප්‍රතිහාරය ක්‍රියාත්මක වුණොත් මේ කඩළු තුන පාකිස්තාන කණ්ඩායම හැකි ඉක්මනින් මේ කඩළු තුන දවා ගැනීම ඔවුන්ගේ තරගයේ ජයග්‍රහණයට ප්‍රමුඛ සාධකයක් වෙන්න පුළුවන්. ඒ වගේම හර්දික් පාණ්ඩයා ඕල් රවුන්ඩ් විදියට සිවන් ඩුබේ සහ අක්ෂර් පටලුත් මැද පෙළින් ප්‍රහාරයක් දියත් කිරීමේ හැකියාවක් තියෙන ක්‍රීඩකයෝ. ඒ වගේම ඔවුන්ගේ පන්දු යැවීම ගත්තොත් බොහෝ දුරට ජස්ප්‍රීත් බුම්රා ක්‍රීඩා කරනවා. මොහම්මඩ් සිරාජුත් ක්‍රීඩා කරයි හර්ප්‍රීත් සිං. ඒ වගේම ඔවුන් ඉන්න වරුන් චක්‍රවර්ති සහ අක්ෂර් පටේල්. ඉතින් මේ පන්දු යැවීමෙන් පොඩ්ඩක් පාකිස්තාන කණ්ඩායම ඉදිරියෙන් ඉන්නවා ඉන්දියාවට වඩා. ඒ වගේම පිටිකරණයේ ඉන්දියානු කණ්ඩායම ඉදිරියෙන් ඉන්නවා පාකිස්තානයට වඩා. ඉතින් අපි බලමු මොවුන් දෙකොල්ල අතර ගැටුම කෙසේ සිද්ධ වෙයිද කියලා. ඉතින් ඔබ දන්නවා මෙම තරගය පැවැත්වෙන්නේ කෙත්තාරාමයේ නොහොත් ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණය තුලදී. එහි උපරිම ධාරිතාවය 35000ක් විදිහට තමයි පෙන්වන්නේ. ඉතින් මෙම තනතිරුවේ විස්තර ගැන කතා කිරීමේදී මේ වෙනුවට T20 මැච් 61ක් පවත්වලා තියෙනවා. ඒකෙන් 25ක් ජයග්‍රහණය කරලා තියෙනවා පළමුවට පන්දුවට පහර දීපු කණ්ඩායම. 35ක් ජයග්‍රහණය කරලා තියෙන දෙවනට පහර දීපු කණ්ඩායම. ඒ වගේම පළමු ඉනිමේ ඇවරේජ් එක 143ක් වගේම දෙවන ඉනිමේ ඇවරේජ් එක 128ක්. එයින් පෙනී යන්නේ මුලින් පන්දුවට පහර දෙන කණ්ඩායමට යම්කිසි වාසියක් ලැබෙන බවයි. ඒ වගේම ඉහළම ලකුණු ලබා ගැනීම සහ ඉහළම ලකුණු හඹාගෙන යාම වාර්ත වෙන ලකුණු 215ක් විකට් 5කට ඒ බංගලාදේශ සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙච්ච තරගයකදී ඒ වගේම ලකුණු 80ක් කඩලු 10කට
ඉන්දියාව සහ එංගලන්තය අතර පැවැත්වෙච්ච තරගයකදී ලකුණු සීමාව තමයි අඩුම ලකුණු වාර්තා වීම. ඒ වගේම අඩුම ලකුණු ආරක්ෂා කර ගැනීම ලකුණු 115 කඩලු 6කට සවුත් අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර තරගයකදී. මේ මාස 15 වෙනිදා ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිත ප්‍රබල තරගයට කාලගුණය මොන වගේ සාධක බලපායිද කියන එක පිළිබඳව අපි කතා බහ කරන්න තමයි දැන් යන්නේ. ඉතින් ඔබට මේ තිරේ දිස් වෙන දත්තානු ඔබට පෙනී යනවා 15 වෙනිදා උදෑසන කාලය තුල වලාකුළු සහිත අහසක් වුණත් සූර්යාලෝකයේ වැටීමේ හැකියාවක් පවතිනවා. නමුත් සවස් කාලයේ දහවල් කාලයේ සහ සවස් කාලයේ වන විට වලාකුළු වලින් බර වෙච්ච සහ සුළු වර්ෂාපතනයක් ඇතිවිය හැකි සම්භාවිතාවක් තමයි පෙන්වුම් කරන්නේ. ඒ වගේම උෂ්ණත්වය සෙල්සියස් අංශක 29 සිට 25 දක්වා වෙනස් වීමේ හැකියාවක් පවතිනවා. ඒ වගේම වර්ෂාපතනයේ මිලිමීටර 3.5ක් දක්වා වර්ෂාපතනයක් ඇතිවීමේ සම්භාවිතාවය තියෙන විදිහට තමයි මේ වෙදර් රිපෝට් එකේ පෙන්වන්නේ. ඒ වගේම සුළඟේ වේගය තප්පරයට මීටර් 9ක පමණ වේගවත් සුළං ධාරාව ගලා යන බවත් මේ වෙදර් රිපෝට් එකට අනුව පෙන්වුම් කරනවා. අපි තවදුරටත් විස්තර ගැන කතා කිරීමේදී 15 වෙනිදා උදෑසන කාලය තුල වලාකුළු වලින් බර වුණත් අපට පෙනී යනවා සූර්යාලෝකයක් ඇතිවීමේ සම්භාවිතාවයක් තියෙනවා. නමුත් අපි තරඟයේ පැවැත්වෙන කාල සීමාවට කලින් තරඟය ආරම්භ වෙන්නේ සවස් 7ට. ඒ 7ට කලින් වර්ෂාපතනයක් ඇතිවීමේ සම්භාවිතාවයක් තමයි තියෙන්නේ. තරඟය ආරම්භ වුණාට පස්සේ වර්ෂාපතනයක් ඇතිවීමේ සම්භාවිතාවය පිළිබඳව වෙන්නන්නේ නැහැ. නමුත් වලාකුළු වලින් බර වෙච්ච අහසක් තමයි තියෙන්නේ. නමුත් 7ට කලින් දැඩි වලාකුළු සහිත අහස් කුසක් සහ ඒ තුලින් යම් කිසි වර්ෂාපතනයක් ඇතිවීමේ හැකියාවක් මේ වෙදර් රිපෝට් එකට අනුව පෙන්වුම් කරනවා. ඒ වගේම උෂ්ණත්වය සෙල්සියස් අංශක 29 ඉඳලා ක්‍රමෙන් අඩු වීගෙන යන උෂ්ණත්වයක් පෙන්වුම් කරනවා. තරඟයේ පැවැත්වෙන අතරතුරත් 29 25 අතරතුර තමයි උෂ්ණත්වය පවතින්නේ. ඒ වගේම සුළඟේ වේගය තප්පරයට මීටර 9 ඉඳලා 5 අතරතුර වෙනස් වීමේ හැකියාවක් පවතිනවා. ඉතින් මේ ඇදහැරෙන සුළු වර්ෂාපතනය සමහර විට තරඟයට පෙර ඇති නොවි තරඟයේ පැවැත්වෙන ආසන්න වෙලාවේ හෝ තරඟයේ අතරමැද ඇදහැරීමේ සම්භාවිතාවක් තියෙනවා. මොකද කාලගුණය අපිට පාලනය කළ හැකි දෙයක් නෙවෙයි. ඒක වෙනස් වෙන්න පුළුවන්. සමහරට වැස්ස ඇදහැරෙන්නේ නැති වෙන්නම පුළුවන්. සමහර විට වැස්ස තරඟේ පවත්වන්න බැරි වෙන්න ඇදහැරෙන්නත් පුළුවන්. වෙදර් රිපෝට් එකට අනුව තරඟයේ පැවැත්වීමේ හැකියාවක් පවතිනවා. ඒක සමහර විට මේ ඇදහැරෙන වර්ෂාපතන ලොකු වර්ෂාපතනයක් කියලා තරඟයේ ආසන්න මොහොතේ ඇදහැරුණොත් තරඟයේ ඕවර් සීමා වෙන්න, ඒ වගේම තරඟයේ අතරමැද සුළු වර්ෂාපතනයක් හරි ඇදහැරුණොත් එතුණුත් ඕවර් ප්‍රමාණය සීමා වීමේ ඩග්වර්ඩ් ලුයිස් න්‍යායයට අනුව ක්‍රියාත්මක වීමේ හැකියාවක් පවතිනවා. බොහෝ දුරට තරඟයේ 20 ඕවර් ප්‍රමාණයම දෙපිළටම ක්‍රීඩා කරන්න පුළුවන් පූර්ණ තරඟයක් බලා ගැනීමේ හැකියාවක් පවතින බවයි මේ කාලගුණ වාර්තාව අනුව පෙනී උස්මාන් තාරික්ගේ පන්දු යැවීමට වර්තමානයේ ප්‍රවීණ ක්‍රීඩකයන් සහ විස්තර විචාරකයන්ගේ යම් කිසි කසුකුසුවක් තියෙනවා. ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්වේ යම් කිසි ප්‍රශ්නයක් තියෙන බව. ඉතින් එම ක්‍රීඩකයා මෙම තරගයේදී බොහෝ දුරට ක්‍රීඩා කරයි. ඒ ක්‍රීඩකයාගේ අවසාන තරගය මේ තරගයේ වේද දන්නෙත් නැහැ. ඉතින් මොකද ඉන්දියානු කණ්ඩායම ප්‍රබල කඩළු කීපයක් ඔහු ලබාගතහොත් ඔහුට නිසැකවම ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්වට යම් කිසි අභියෝගයක් එල්ල වීමේ හැකියාවක් තියෙනවා. මොකද ඒ වන විටත් ඒකට අභියෝගය එල්ල වෙමින් පවත්න නිසා ඔහුගේ පන්දුව දැමීමට ගොස් මිලි තප්පර ගානක් වූ නැවත සිට එම පන්දුව යොමු කිරීමෙන් ක්‍රීඩකයා පන්දුවට පහර දීමේ ටයිමින් වල අවුලක් යන හේතුව නිසා මේක දැනටත් විවාදයට භාජනය වෙන ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ වගේ දෙවන්ත තරගයක් පැවැත්වීමේදී අපේ ක්‍රීඩා ලෝලීන්ට විශාල අත්දැකීමක් ගන්න පුළුවන්. කොහොමද ඉන්දියා ජස්ප්‍රීත් බුම්රා වගේ ප්‍රමුඛ පන්දු යවන්නෝ මෙතන පන්දු යවනවා. ඒ වගේම පාකිස්තානි සයින්ස් ආෆ්‍රිඩි ඔවුන්ගේ දක්ෂතාවයන් පෙන්වනවා. ඒ වගේම ඉන්දියාවේ ප්‍රබල ප්‍රතිකරණ බලයනීය ප්‍රහාරය, පාකිස්තානයේ ඔවුන්ගේ ඉනිම ගොඩනංගන ආකාරය, මේ වගේ විශාල යටුම් මැදින් විශාල තරගයක් බලා ගැනීමේ හැකියාව ප්‍රේක්ෂක විදියට අපට තියෙනවා. ඒ වගේම මේ තරගයෙන් අපේ රටට තියෙන වාසිය තමයි අපේ රටට විශාල ආර්ථිකමය වාසියක් ලැබෙනවා. මොකද සංචාරකයන් විශාල වශයෙන් පාකිස්තානයෙන් සහ ඉන්දියාවෙන් අපේ රටේ ක්‍රීඩාගාරේ පුරවන්න ප්‍රේක්ෂකයන් මේ දවස් කිහිපය තුළ අපේ රටට ඇදිලා එන හින්දා. ඒ වගේම අපේ රටේ ජනතාවත් කොළඹට මේ තියෙන සදාසන්නභාවය පොඩ්ඩක් වැඩි වෙන්න පුළුවන් මේ දවස් කිහිපය තුළ. මොකද අමතර ජන කණ්ඩායමක් කොළඹට ඇදී එන හින්දා. ඉතින් අපි අමතර තොරතුරු ගැන කතා කිරීමේදී ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඇවරේජ් පිච් එක තමයි ලැබෙන්නේ.
බොහෝ දුරට ලකුණු 160 180 සීමාවේ තමයි ඇඳී පවතින්නේ. ලකුණු 180ක් 170 ඉක්මවා ගිය ලකුණු ප්‍රමාණයක් ලබා ගත්තොත් ඒක ජයග්‍රාහී ලකුණු ප්‍රමාණයක් බවට පරිවර්තනය කරගන්න පුළුවන් මුලින් පන්දුවට පාර දෙන කණ්ඩායමට. ඒ වගේම මුලින් පන්දු යවන කණ්ඩායම ප්‍රතිවාදී ලකුණු 170න් පහළ සීමාවේ රඳවා ගත්තොත් දෙවනියට පන්දුවට පහර දීමෙන් ජයග්‍රහණය කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේම මේ තරගය යුද්ධයක් වගේ නිසා මේ තරගයට විශාල වශයෙන් ඉල්ලුමක් තියෙනවා. අපේ ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අපිට තියෙන උපරිම ධාරිතාවය 35යි. අපිට වෙනත් රටවල වගේ ලක්ෂ්‍ය හෝ ඉක්මවාගේ ධාරිතාවයක් යුක්ත විශාල ක්‍රීඩාංගණයක් නැහැ. ඉතින් එතන පොඩි අඩුපාඩුවක් තියෙනවා. ඉතින් අපේ රටේ එහෙම ක්‍රීඩාංගණයක් අවශ්‍යයි. මොකද මේ වගේ ICC තරගාවලියක් අපේ රටේ තනියෙන් හොස්ට් කරනවා නම් තනියම පවත්වනවා නම් අපිට ඒ වගේ දෙවන්ත ක්‍රීඩාංගණයක් දෙකක් අවශ්‍යතාවයක් තියෙනවා. මොකද මේ වගේ ප්‍රමුඛ තරගයක් එහෙම නැත්නම් මේ තරගාවලියක ෆයිනල් තරගයක් වගේ ප්‍රමුඛ තරගයක් පවත්වද්දී ඒ තරගයට ප්‍රධාන කණ්ඩායමක් දෙකක් සහභාගී වෙනකොට විශාල ජන කණ්ඩායමක් ඇදිලා එනවා. දැන් මේ තරගය සඳහා ඉන්දියාවෙන් සහ පාකිස්තානෙන් විශාල වශයෙන් ඉල්ලුමක් පවතිනවා. ඉතින් දැනට තියෙන ආසන 35000 වෙනකොට 80000 ඉක්මවා ගිය ඉල්ලුමක් ඇති වෙලා තියෙන බවක් පෙනී යනවා. ඒ තුලින් ටිකට් වල සහ අනිකුත් දේවල් වල මිල ඉහළ යාමක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් එසේ හෝ මෙම තරගය අපට තියුණු විශාල ජනකායකින් යුක්ත රිච්ච ක්‍රීඩාංගණයකින් යුක්ත දෙවන්ත තරගයක් බලා ගැනීමේ හැකියාවක් ප්‍රේක්ෂකයන්ට තියෙනවා. මෙම තරගයේදී ටොස් එක දෙන්න කණ්ඩායම මුලින් පන්දු යැවීමේ වැඩි සම්භාවිතාවයක් පවතිනවා. මුලින් පන්දු යවලා පන්දුවට පහර දෙන කණ්ඩායම අඩු ලකුණු ප්‍රමාණයකට සීමා කරගෙන එය හඹාගෙන යාම බොහෝ දුරට සිදු විය හැකියි. මොකද කණ්ඩායම් දෙකම ප්‍රමුඛ කණ්ඩායම් දෙක උන් ගැටෙන්නේ යුද්ධයක් හා සමාන තරගයක්. ඉතින් ඔවුන්ට ලබා දෙන ටාගට් එක කොච්චරද කියලා ඔවුන්ට අනුමාන කර ගැනීමේ අපහසුතාවයක් පවතින නිසා ඔවුන් බොහෝ දුරට මුලින් පන්දු යැවීම තෝරා ගැනීමට ඉඩ තියෙනවා. ඒ වගේම රාත්‍රී කාලයේ යම් කිසි පින්නක් ඇති වුණොත් රාත්‍රී කාලයේ පන්දු යැවීමේ අපහසුතාවයකුත් තියෙනවා. එක පිටිකරන යෙදෙන කණ්ඩායමට රාත්‍රී කාලයේ යම් කිසි පහසුවකුත් තියෙනවා. ඒ වගේම යම් කිසි වර්ෂා පතනයක් ඇදහැලීමේ පුංචි සම්භාවිතාවයක් තියෙන නිසා ඩග්ලස් ලුයිස් න්‍යාය අනුව ක්‍රියාත්මක වීමේ හැකියාවකුත් තියෙනවා. ඒ නිසා මුලින් පන්දු යවලා දෙවනුවට පන්දුවට පහර දීමේ වාරය තෝරා ගැනීමට බොහෝ දුරට ඉඩ තියෙනවා. ඉතින් ඔබත් අනිවාර්යෙන් නරඹන්න ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මේ ඉන්දියාව සහ පාකිස්තානය අතර දෙවන්ත යුද්ධයක් වගේ තරගය මේක කෙලින්ම කිනිකිලි සටනක් වෙන්න නියමිතයි දෙපාර්ශ්වය අතර. ආදරණීය හිතවතුනි, ඔබ කැමති නම් යටින් තියෙන subscribe button එක click කරලා bell icon එකත් click කරලා තියාගන්න. එවිට අපි වීඩියෝ එකක් අප්ලෝඩ් කළ සැනින් ඔබ ළඟට ගෙන්වා ගත හැක. ඒ වගේම කමෙන්ට් එකක් හා ෂෙයාර් පාරකුත් දාන්න පුළුවන් නම් ඔබේ subscribe එක වෙනුවෙන් අපි තවදුරටත් ඔබ වෙනුවෙන් අලුත් ක්‍රිකට් අප්ඩේට් රැගෙන ඒමට බලාපොරොත්තු වෙයි. ස්තුතියි. ක්‍රිකට් ෆැනටික් හා සම්බන්ධ වී සිටි ඔබ සැමට ජයෙන් ජය. නැවත අලුත් වීඩියෝවකින් ඔබ ළඟට එනකම් ගිහින් එන්නම්.